ඉතින් ගයිස් ඔන්න හෙට උදේ පාන්දර 2:30ට ඒ කියන්නේ 12 වෙනිදා. ඒතකොට අද 11 වෙනිදා අද රෑ තමයි තියෙන්නේ අද පාන්දර. ඒ කියන්නේ හෙට එළිවෙන්න 12 වෙනිදා 2:30ට තියෙනවා ඉංග්ලන්ඩ් vs නෝර්වේ මැච් එක. මෙන්න මේක සුපිරි මැච් එකක් වෙනවා. අනිවාර්යයෙන්ම සුපිරි මැච් එකක් වෙනවා. ඉංග්ලන්ඩ් කියන්නේ ඉතින් කෙලින්ම FIFA World Cup එක ගහන්න ඉන්න ටීම් එකක්. නෝර්වේ ටීම් එකත් සුපිරිම ටීම් එකක්. මේ දිනවල සෑහෙන ප්‍රසිද්ධයි. එතකොට වැඩිම ගෝල් සංඛ්‍යාව කරගෙන තියෙන අර්ලින් හාලන්ඩ් සෙල්ලම් කරන්නේ ඒ නෝර්වේ ටීම් එකේ. එතකොට හැරි කේන් කියන ප්‍රබලම ක්‍රීඩකයා සෙල්ලම් කරන්නේ ඉංග්ලන්ඩ් වල. ඒ මැච් එකෙන් පස්සේ ආයි හෙට උදේ 6:30ට තියෙනවා ආජන්ටිනා vs ස්විස්ලන්ඩ් මැච් එක. අපි බලමු මේකේ කොහොමද කියලා විනින් පර්සන්ටේජ් එක තියෙන්නේ කොහොමද කියලා අපි බලමු මැච් එකේ ඩීටේල්. right අපි මුලින්ම බලමු ඉංග්ලන්ඩ් vs නෝර්වේ මැච් එක කොහොමද එයාලගේ head to head රීසන් මැච් එක තියෙන්නේ 2014 විතරයි. එතකොට මේ ගැන වැඩිය ලොකුවට සලකන්න දෙයක් නැහැ අපිට. මොකද දැන් ඉන්නේ වෙනස් ප්ලේයර්ස්ලා මේ යන්නේ 2026 World Cup එක නිසා. ඉතින් ඔන්න total matches played 12ක් තියෙනවා. 12න් ඉංග්ලන්ඩ් win කරලා තියෙනවා 7ක් නෝර්වේ win කරලා තියෙන 2යි. එතකොට draw වෙලා තියෙන 3ක් මේක 1937 ඉඳන් 2014 වෙනකම්. right මෙන්න මෙතන තියෙනවා නෝර්වේ vs ඉංග්ලන්ඩ් වලට winning percentage එක තියෙන්නේ 50%ක් තියෙන්නේ ඉංග්ලන්ඩ් වලට. ඉංග්ලන්ඩ් win කරනවා කියන එකට 24ක් තියෙනවා. නෝර්වේ වලට එක්ස්ට්‍රා ටයිම් එක තියෙන්නේ 26යි. draw වෙන ප්‍රතිශතය 26යි. හරි අපි බලමු ගිහිල්ලා 1x bet එකට කොහොමද කියලා තියෙන්නේ winning percentage එක යාලගේ. මෙන්න උඩින්ම තියෙන මැච් එක නෝර්වේ vs ඉංග්ලන්ඩ් තව පැය 14කින් පටන් ගන්නවා. අපි අතලට ගිහිල්ලා බලමු මේකේ. මෙන්න 1x2 2 වල තියෙනවා 3.85ක් නෝර්වේ වලටත් 1.897ක් ඉංග්ලන්ඩ් වලටත්. draw එකට 3.75යි. එතකොට 1x2 එකට තියෙනවා නෝර්වේ win කරනවා කියන එකට රුපියල් 18400කුත් draw වෙන එකට රුපියල් 18755කුත් ඉංග්ලන්ඩ් වලට 1.992 කියන්නේ රුපියල් 18992ක් ගෙවනවා. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් ඉංග්ලන්ඩ් පැත්ත win කරනවා කියලා තමයි මෙතන ඔඩ් එක හැදලා තින්නේ. ඩබල් chance වලටත් ගෙවනවා. ඉංග්ලන්ඩ් වලට අඩු ප්‍රතිශතයකුත් නෝර්වේ වලට වැඩි ප්‍රතිශතයකුත් ගෙවනවා. right අපි මට කියන්න අමතක වෙච්ච එක දෙයක් තියෙනවා. අපි ඒක බලමු ගිහිල්ලා Google එකට. මෙන්න මෙතන තියෙනවා 2026 World Cup එකේ මේ දෙකොල්ලන්ගේ performance. නෝර්වේ අරගෙන තියෙනවා 12ක් ගෝල්. එතකොට ඉංග්ලන්ඩ් අරගෙන තියෙනවා 11ක් ගෝල්. මෙන්න මෙතන තියෙනවා මෙයාලගේ 2026 history එක. බ්‍රසීල් was against බ්‍රසීල් නෝර්වේ 2-1ක් විදියට නෝර්වේ win කරලා තියෙනවා. ඊට පස්සේ අයවර කෝස්ට් වලට 2-1ක් විදියට නෝර්වේ win කරලා තියෙනවා. ඊට පස්සේ ෆ්‍රාන්ස් වල 1-4ක් විදිහට පරාද වෙලා තියෙනවා. නෝර්වේ ලොස්ට් වෙලා තියෙනවා. ඊට පස්සේ සෙනගල් වලට 3-2ක් විදියට win කරලා තියෙනවා. ඉරාක් වලටත් 4-1ක් විදිහට නෝර්වේ win කරලා තියෙනවා. ඉංග්ලන්ඩ් පැත්ත ගත්තොත් ඉංග්ලන්ඩ් වල 3-2ක් විදිහට මෙක්සිකෝ වලට win කරලා තියෙනවා. කොංගෝ වලට 2-1ක් විදිහට ඉංග්ලන්ඩ් win කරලා තියෙනවා. එතකොට පැනමා වල 2-0ක් විදිහට win කරලා තියෙනවා. ගහනා වොස් මැච් එක වොස් ගහනා මැච් එකේ 0-0යි මැච් එක draw වෙලා තියෙනවා. ඊට පස්සේ කොරෝෂියා වලට 4-2ක් විදිහට win කරලා තියෙනවා ඉංග්ලන්ඩ්. මෙන්න මෙතනට ගිහිල්ලා අපි බලමු. මෙතනින් බැලුවට පස්සේ වෙන්න එතකොට ගෝල් 9ක් නෝර්වේ දීලා තිනවා වෙනක් ටීම් වලට. එතකොට ඉංග්ලන්ඩ් දීලා තින්නේ 5යි. එතකොට ෂොට් ප්‍රමාණය 40ක් තියෙනවා නෝර්වේ වලට. ඉංග්ලන්ඩ් වලට තියෙන 63යි. ඉංග්ලන්ඩ් වලට 63ක් තියෙනවා. එතකොට ෂොට් ඔන් ටාගට් ගත්තොත් නෝර්වේ වල ෂොට් ඔන් ටාගට් තියෙන්නේ 25යි. ඉංග්ලන්ඩ් වල තියෙනවා 32ක්. එතකොට ෂොට් ඔෆ් ටාගට් ගත්තොත් නෝර්වේ වලට 15යි. ඉංග්ලන්ඩ් වලට 31ක් ෂොට් ටාගට් එකෙන් පිට ගිහිල්ලා තියෙනවා. එතකොට බ්ලොක් ෂොට් ගත්තොත් ඒ කියන්නේ ටීම් එකේ ඩිපෙන්ඩන්ස්ලා බ්ලොක් කරපු ෂොට් ප්‍රමාණය ගත්තොත් නෝර්වේ වල 13යි. ඉංග්ලන්ඩ් වල 17යි. right
එතකොට ඔන්න ඕක තමයි අද උදේ පාන්දර 2:30ට තියෙන ඉංග්ලන්ඩ් වර්සස් නෝර්වේ මැච් එකේ ඩීටේල්. රයිට් අපි දැන් බලමු ඊළඟ මැච් එක මොකක්ද කියලා. ඊළඟ මැච් එක තියෙන්නේ මෙන්න මේ ක්වාටර් ෆයිනල් එකේ අවසාන මැච් දෙක තමයි මේ. එතකොට දැන් මම කිව්ව මැච් එකත් එක්ක අවසාන මැච් දෙක. දැන් අපි කියමු අවසාන අන්තිම මැච් එක ආජන්ටිනා වර්සස් ස්විට්සර්ලන්ඩ් මැච් එක. මෙන්න මේකේ විනින් පර්සන්ටේජ් එක ගත්තොත් ආජන්ටිනා වින් කරනවා කියන එකට අපි 1x2 ගත්තොත් රුපියල් 18700යි. එතකොට ස්විට්සර්ලන්ඩ් වින් කරනවා කියලා ගත්තොත් රුපියල් 18500කට වැඩි මුදලක් ගෙවනවා. ඉතින් ඔන්න ඔගේ අනිවාර්යෙන් ආජන්ටිනා වින් කරනවා. ඒක තමයි මෙතන ඔඩ් එක මේ විදිහට හැදිලා තියෙන්නේ. කොහොමද ඔයාලා දන්නවා ආජන්ටිනා වින් කරන ප්‍රතිශතය සෑහෙන්න වැඩි. අපි බලමු මෙයාගේ පර්සන්ටේජ් එක කොහොමද තියෙන්නේ කියලා Google එකේ. රයිට් මෙන්න මේ තියෙන්නේ පර්සන්ටේජ් එක. ස්විට්සර්ලන්ඩ් වලට 17ක් ඩ්‍රෝ වෙන එක්ස්ට්‍රා ටයිම් එකට 26කුත් ආජන්ටිනා වින් කරන්න 57ක පර්සන්ටේජ් එකකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ මැච් එකේ මම රීසන්ට් මැච් ගන්න යන්නේ නෑ. යාළගේ ආජන්ටිනා against ස්විට්සර්ලන්ඩ් මැච් ටික ඒ ගැන බලන්න නැතුව මම මෙතන මෙහෙම කැලින්ම බලනවා 2026 වර්ල්ඩ් කප් එකේ පර්ෆෝමන්ස් කොහොමද කියලා. මෙන්න ආජන්ටිනා ඊජිප්ට් against තියනවා 3-2ක් විදිහට වින් කරලා තියනවා. කේප් වර්ඩේ වලට 3-2ක් විදිහට, ජෝර්දාන් වලට 3-1ක් විදිහට වින් කරලා තියනවා. ඕස්ට්‍රේලියාව වලට 2-0ක් ලෙස වින් කරලා තියනවා. ඇල්ජීරියා වලට 3-0ක් ලෙස වින් කරලා තියනවා. ඊට පස්සේ ස්විට්සර්ලන්ඩ් ගත්තොත් කොලොම්බියා against ඩ්‍රෝ වෙලා තියෙනවා මැච් එක. ඇල්ජීරියා වල 2-0ක් ලෙස වින් කරලා තියනවා. කැනඩා වල 2-1ක් ලෙස වින් කරලා තියනවා. ඊට පස්සේ බොස්නියා වලට 4-1ක් ලෙසත් කටාර් වලට 1-1ක් විදියට ඩ්‍රෝ වෙලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙම ගත්තොත් ආජන්ටිනාව මෙන්න මේ ටූර්නමන්ට් එකේ ගෝල් 14ක් අරගෙන තියෙනවා. ස්විට්සර්ලන්ඩ් අරගෙන තියෙන ගෝල් 9යි. එතකොට ගෝල් එයාලා දීලා තියෙන ප්‍රමාණය වෙන ටීම් වලට ආජන්ටිනාව ගෝල් 5යි, ස්විට්සර්ලන්ඩ් දීලා තියෙන්නේ ගෝල් 3යි. ගෝල් 3යි. ඔන්න බලන්න එතන පර්ෆෝමන්ස් එකේ යාළගේ ගෝල් 3යි දීලා තියෙන්නේ මෙතර මේ තිබුණ 2026 මැච් එකේ. අපි ගත්තොත් ෂොට්ස් ප්‍රමාණය 60යි ආජන්ටිනා වලට, ස්විට්සර්ලන්ඩ් වලට 45යි. ෂොට් ඔන් ටාගට් 32යි ආජන්ටිනා, ස්විට්සර්ලන්ඩ් වලට 25යි. ෂොට් ඔෆ් ටාගට් 28ක් තියෙනවා ආජන්ටිනා වල, ස්විට්සර්ලන්ඩ් වලට තියෙන්නේ 22යි. බ්ලොක් ෂොට්ස් ප්‍රමාණය 15යි, ස්විට්සර්ලන්ඩ් වලට 16යි. ඉතින් ඔන්න ඕක තමයි මෙන්න මේ හෙට උදේ පාන්දර 6:30ට තියෙන මැච් එකේ winning probability එක. රයිට් ඉතින් ඔයාලට පුළුවන් මේක try කරලා බලන්න. මෙන්න මේ මැච් එක එතකොට ආජන්ටිනාව win කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් මෙන්න මේ මැච් එක තමයි unsure මැච් එක. නෝර්වේ දිනන්නත් පුළුවන්. හැබැයි ඉංග්ලන්ඩ් කියන්නේ වර්ල්ඩ් කප් එක ගන්න තරම් සුදුසු ටීම් එකක්. රයිට් ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා try කරලා බලන්න. ඔයාලට 1xbet mail bet ඕනම එකකට ඔයාලට deposit and withdrawal කරගන්න ඕන නම් ඔයාලා අනිවාර්යෙන් සිලෝන් pay එක සම්බන්ධ වෙන්න. Thank you.